හරිද? ඔන්න මෙන්න සුපිරි ගානක්. හරිද? ආයි දත්ත නිරූපණය හා අර්ථකථනය ආපු සුපිරිම ගානක්. මේකේ තියෙනවා කාඩ්පත් කට්ටලයක 1 සිට 5 තෙක් අංක යෙදූ සර්ව සම කාඩ්පතක් ඇත. කාඩ්පත් 5ක් ඇත. සර්ව සමය කියලා කියන්නේ හැඩයනුයි ප්‍රමාණයනුයි සමානයි කියන. හරිද? එතකොට අහඹු ලෙසින් කාඩ්පතක් ඉවතටගෙන එය ආපසු නොදමා. දැන් අපි එකක් ඉවතට ගන්නවා. ඉවතට ගත්තට පස්සේ ඒක ආපසු දාන්නේ නෑලු. දාන්නේ නැත්තම් මට ආපහු එකක් ගනිද්දි ඒක අහුවෙනවද? නෑනේ. එහෙනම් අර මැද කියන තීරු ටික එනවද? මැද කියන තීරු ටික එන්නේ නෑ. මැද කියන ලක්ෂ ටික ලකුණු වෙන්නේ. ඇයි අපිට ආපහු ඒක හම්බ වෙන්නේ නෑනේ. හරිද? පළමුව ඉවතටගත් කාඩ්පතෙහි අංකය එක ස්ථානයේ ලෙසත් පළමුව ගත්ත කාඩ්පත පළමුව යවන්න ඕන එක ස්ථාන. හරිද? ඊට පස්සේ දෙවනුව ඉවතට ගන්න කාඩ්පතේ අංකය දස ස්ථානය. එතකොට දෙවනුව යවන එක දස ස්ථාන. දෙවන එක දස ස්ථානයට යනවා 10 ස්ථානයට යනවා. හරිද? ලෙසත් තබමින් ඉලක්කම් දෙකකින් යුත් සංඛ්‍යාවක් සාදයි. ඉහත ක්‍රියාවලියට අනුව සැකසිය හැකි සංඛ්‍යා දක්වන නියැදි අවකාශය පහත කොටු දැලෙහි කතිර ලකුණකින් දක්වන්න. හරිනේ. අර එක ගත්තට පස්සේ ඊළඟට ආපහු එක හම්බ වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේක හම්බ වෙන්න බෑ ආපහු. එහෙනම් ඒ වගේ මේක හම්බ වෙන්නත් බෑ. මේක හම්බ වෙන්නත් බෑ. මේක හම්බ වෙන්නත් බෑ. මේක හම්බ වෙන්නත්. එහෙනම් ඒ ටික නැතුව මාක් කරන්න ඕනේ. නේ? ඔන්න මාක් කර. මේකෙදි ආයේ මෙතන හම්බ වෙන්න බෑනේ. මේක හම්බ වෙනවා. හරි. මෙතන හම්බ වෙන්නේ. ඊට පස්සේ මේකෙදි මෙතන හම්බ වෙනවා, මෙතන හම්බ වෙනවා, මෙතන හම්බ වෙන්නේ නැහැ. මෙතන හම්බ වෙනවා, මෙතන හම්බ වෙන්නේ. හම්බ වෙන්නේ. මෙතන හම්බ වෙනවා, මෙතන හම්බ වෙනවා, මෙතන හම්බ වෙනවා, මෙතන හම්බ වෙන්නේ නැහැ. මෙතන හම්බ වෙනවා. ආයේ මෙතන හම්බ වෙනවා, මෙතන හම්බ වෙනවා, මෙතන හම්බ වෙනවා, මෙතන හම්බ වෙනවා, මෙතන හම්බ වෙන්නේ. ඔන්න ඔය ටික තමයි ලක්ෂ ටික. හරිද? ඊට පස්සේ කියන්නේ පළමුවෙන් ගන්න එක එක ස්ථාන. දෙවනුව ගන්න එක දස ස්ථාන. එහෙනම් මේ බලන්න. මේ ගත්ත කාඩ්පතේ මෙන්න මෙතන ඉලක්කම් මොකද්ද? පළමුවෙන් අරන් තියෙන 2නේ. දෙවනුව අරන් තියෙන 1. එතකොට මේකේ ඇත්තටම ඉලක්කම කීයද? 12. මම චුට්ටක් ලියන්න. එතකොට මේකේ 12. පළමුවෙන් අරන් තියෙන එක එක ස්ථානයක. දෙවනුව අරන් තියෙන එක දස ස්ථාන. එතකොට 12. ඊට පස්සේ මේක ගැන කියමු. මේකෙන් මේක කිව්වා. හරි. මේක ගැන කියමු. මේක එක ස්ථානයක මේක දස ස්ථානයට. එතකොට මෙතන 21. මෙතන 31. මෙතන 41. මෙතන 51. මෙතන කිව්වොත් 12 හරි. මෙතන එතකොට ආයෙන්නේ 32, 42, 52. මෙතන ආවෝ කිව්වොත් මේ 3නේ. එතකොට 13, 23, 43, 53. මේක ආයි කිව්වොත් 14, 24, 34, 54. මෙතන ආපහු කිව්වොත් 15නේ. 15, 25, 35, 45. ඔන්න ඔහොමනේ අගයන් ටික තියෙන්නේ නේ. උන් ඕක අඳුර ගන්න බැරි වුණා අපේ ළමයින්ට. හරිද? ඉහත ආකාරයට සකසන සංඛ්‍යාව 35 හෝ ඒ කියන්නේ 35 ගන්න ඕන. ඊට වඩා වැඩි වෙන්නත් ඕන. ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා. ඒ කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැති ඒවා තමයි කරන්නේ. වන සිද්ධියේ කොටු දැල මත වටකොට දක්වා එහි සම්භාවිතාව ලියන්න. දැන් මට කියන්නේ මුලින්ම 35ට වැඩි ඒවා. 35ට වැඩි 35 ඒවයි. 35ට වැඩි මේවනේ. මේවයි ඔත්තේ වෙන්නත් ඕන. එහෙනම් මේ දෙක ගන්න. හරිද? තව ගත්තොත් මේ පැත්තෙන් 35ට වැඩි මේක ගන්නවා මේකත් ගන්න. හරිද? මේකෙන් ආයෙ 35ට වැඩි මේක ගන්නවා මේක ගන්නවා. 35ට වැඩි ඒවා මම මේ කියන්නේ. තාම මම හරියට කිව්වේ. හරි? ඊට පස්සේ මේක ගන්නවා. ආයෙ 35ට වැඩි 35ත් ගන්නවා 35ත් මේකත් ඔන්න ඕක තමයි 35ට වැඩි ඒවා. හැබැයි ඔත්තේ වෙන්නත් ඕන. ඔත්තේ වෙනවනම් මේක පුළුවන්. මේක පුළුවන්. මේක බෑ. මේක බෑ. මේක පුළුවන්. මේක පුළුවන්. මේක බෑ. මේක පුළුවන්.
මේකත් පුළුවන්. හරිද? එහෙනම් ඔත්ති සංඛ්‍යා ටික තේරුම් ගත්ත නේද? එහෙනම් වටකොට දක්වන්න. මෙන්න වටකර දක්වන. හරිද? වටකොට වටකොට දක්වන්න තමයි තියෙන්නේ. හරි ඕම ආවා ඕම ගියා හරි අමාරුයි ඒක. ඔන්න ඕක තමයි වටකොට දක්වන්න තියෙන්නේ. හරිද? හරි. ඔන්න ඕක තමයි තේරුම් ගන්න තිබ්බේ. ඕකේ සම්භාවිතාව ලියන්න. ඔක්කොම තියෙනවා 5 වරක් 5 25. ඒකෙන් ලක්ෂ 5ක් නෑනේ. එතකොට 20. ඔක්කොම සම්භාවිතාව 20. හරිද? ඒකෙන් මේව තියෙන්නේ 1 2 3 4 5 6. 20න් 6. 20න් 6 කියන්නේ 10න් කීයද? ඔන්න සම්භාවිතාව. හරි. හරිද? ඔන්න රුක් සටහන් ගානක් තියෙනවා. මේක නම් සුපිරි. සුදු සහ දම් ශාක පඳුරු පමණක් ඇති හෙම්බිරික්කා මල් වගාවකින් ලබා ගන්නා ලද මල් බීජ සමූහයක් තුළ 125ක් සුදු පැහැ. ඔන්න 125ක් සුදු. 125ක් සුදුයි කියලා කියන්නේ මේ 25 100ට කියන එක. යෝග භාගයක් විදිහට කියාගමු. 25 බෙදීම 100. එහෙනම් ඉතිරි ටික 75 බෙදීම 100. හරි අවුලක් නැහැ. 125ක් සුදු 175ක් එතකොට දම්. සුදු පැහැති මල් පිපෙන ගස් වලින් ලබාගත් බීජද ඉතිරිය දම් පැහැති මල් පිපෙන ගස් වලින්ද ලබාගෙන ඇත. අහඹු ලෙස ඉන් බීජයක් ඉවතර ගැනීමේ පරීක්ෂණයට අදාළව අඳින ලද අසම්පූර්ණ රුක් සටහනක් පහත දැක්වේ. අදාළ සම්භාවිතා දක්වමින් රුක් සටහන සම්පූර්ණ කරයි. ඔන්න සම්පූර්ණ කරා. මේකට 25යි මේකට 75. හරිද? ඊට පස්සේ සුදු මල් පිපෙන ගසකින් ගත් බීජයක් ලැබෙන ශාකයක සුදු පැහැ හෝ සුදු දම්. මේකෙන් පාට දෙකක් හැදෙනවලු සුදුයි සුදු දම්. දම් මල් පිපෙන ගසකිනුත් එහෙමයි. දම් මල් එකනුත් දමුයි සුදු දම්. හරි. ලැබෙන ශාකයක දම් පැහැ හෝ සුදු දම් මිශ්‍ර වී පැහැති මල් පිපීමක් සිදුවිය හැකිලු. සුදු මල් පිපෙන ගසක බීජයකින් මිශ්‍ර වර්ණය කියන්නේ සුදු දම්නේ. මිශ්‍ර වර්ණයෙන් මල් ලැබීමේ සම්භාවිතාව 100%. මේකෙන් ගියොත් 100%යිලු මෙතන. ඒ කියන්නේ 5 බෙදීම 100යිනේ. එහෙනම් මෙතන කියේ 95 බෙදීම 100. හරිද? මිශ්‍ර වර්ණයේ මල් ලැබීමේ සම්භාවිතාව හරිද? ඊට පස්සේ දම්මල් වලින් ගියොත් මේකෙන් මිශ්‍ර වර්ණය ලැබීම 110යිලු. ඒ කියන්නේ මේක 10 බෙදීම 100. එහෙනම් මේක 90 බෙදීම 100. හරිද? ඔන්න ඕක ලකුණු කරගන්න කිව්වා. ඔය ටික ලකුණු කරගත්තා නම් හොඩ. හරිද? මේක තව කෙටි කරගන්න පුළුවන්. මෙතන ඉතින් 25ට 1යි මෙතෙන්ට 4යි. ඒකට මේක 1 බෙදීම 4 කියලා ගන්නත් පුළුවන්. මෙතන 3 බෙදීම 4 කියලා ගන්නත් පුළුවන්. හරිද? මේක 3යි මේක 4යි. මෙතන කපා ගත්තොත් මේක 5ේව 19ක් තියෙනවා. මෙතන 5ේව 20යි. කොහොම කපා ගන්න. තව මෙතන 1යි මෙතන 20යි. 20න් ඊට පස්සේ මෙතන කපා ගත්තොත් මේ කපලා 10න් 9 තමයි කපන්න වෙන්නේ. හරිද? මෙතන 10න් 1. හරි. ඔන්න ටිකක් සුළු කරගන්න. ඔය ටික කරාට පස්සේ අපිට කියනවා අහඹු ලෙස ගත් බීජයකින් මිශ්‍ර වර්ණයෙන් සහිත මලක් ලැබෙන පැලයක් ඇතිවීමේ සම්භාවිතාව සැ. මිශ්‍ර වර්ණයෙන් පැල. සුදු පැත්තෙන් ගියොත් මිශ්‍ර වර්ණය ලැබෙන්නේ මේකනේ. එහෙනම් ඒ අත්ත ගත්තොත් 1 බෙදීම 4 අත්තේ ගිහිල්ලා 1 බෙදීම 20ට පනිනවා. හරිද? ඕකට තව අත්තක් තියෙනවා. 3 බෙදීම 4 අත්තේ ගිහිල්ලා 1 බෙදීම 10ට පනින්න. හරිද? ඔන්න ඔය දෙක තමයි හදන්න. එක් වරක් එක 1යි 4 වරක් 20 80. 3 වරක් එක 3යි 4 වරක් 10 40. දෙකේම පොදු හරි 80 ගත්තොත් මූ වැඩි වෙන්න ඕනේ දෙකෙන් මූත් වැඩි වෙන්න ඕනේ. දෙවරක් 3 6යි 6යි 1යි 7යි. 80න් 7යි. සම්භාවිතාව 80න් 7යි. දෙදෙන්නේ නෑනේ. ඔච්චරයි.